welcome back to my YouTube channel. ඉතින් අපි අද යන්නේ ලස්සන දිය බුබුලක් බලන්න. මේ දිය බුබුල තියෙන්නේ අකුරැස්ස තලහගම. මේ දිය බුබුලත් එක්ක ලොකු කතාවක් තියෙනවා. පැරණි කතාවක්. මොකද මේ දිය බුබුල මියගේකටවත් හිඳෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. පැයකට වතුර ලීටර් 1000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ දිය බුබුලෙන් එළියට යනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ දිය බුබුල සම්බන්ධයෙන් ලොකු ඉතිහාස කතාවකුත් තියෙනවා. ඒ තමයි මේ දිය බුබුල තියෙන තැන මීට කලින් මීට වඩා විශාල දිය බුබුලක් තිබිලා තියෙනවා. ඒක මිනිස් ජීවිත බිලි ගන්නවා කියලා තමයි මිනිස්සු අතර පැතිරිලා තියෙන්නේ. ඒ නිසාම මිනිස්සු ඇතුන් ලවා කොටන් දාලා පාගලා ඒ දිය බුබුල වහලා තියෙනවා. නමුත් ඒ වැහුවට පස්සේ තනින් තන මේ වගේ කුඩා දිය බුබුලු මතුවලා තියෙනවා. ඒ මතුවෙච්ච දිය බුබුලක් තමයි මේ තියෙන්නේ. මීට වසර ගණනාවකට කලින් මිනිස්සු මේක හදලා තියෙනවා නැවත සිලින්ඩරයක් දාලා. ඒ තමයි දැන් මේ ඕලට බලන්න තියෙන දිය බුබුල. වටේම තියෙන කොළ පාට වෙල්ලේ අයක්. ඒ වගේම පරිසරයත් තනිකරම කොළ පාටයි. ඉතින් ඔයාලටත් පුළුවන් මෙතනට ඇවිත් යන්න, මෙතන බලන්න, මෙතනින් ආලා මෙතන විදගෙන යන්න පුළුවන්. මේ පරිසරය විනාශ කරන්නේ නැතුව ඔයාලත් මේ පරිසරය විදගෙන යන්න. जितने पास पास धड़कन के हैं राज, जितने पास वो दो के बादल. ආයෙත් මේ වගේ ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. Thanks for watching. See you soon. Bye.